ඔයාලගේ ඉන්න කෙනෙක්ට heart attack එකක් හැදුනොත් බය වෙලා උඩ බලාගෙන ඉන්න බෑනේ. ඒක හින්දා අද අපි කියා දෙන දේවල් ඉගෙනගෙන heart attack එකක් හැදිච්ච කෙනෙකුගේ ජීවිතේ බේරගමු. heart attack එකක් හැදෙනවා කියලා සැක කරන්න පුළුවන් රෝග ලක්ෂණ ඔයා ළඟ ඉන්න කෙනෙක්ට ඇති වෙනවා නම් ඒ කියන්නේ පපුව මැද හිර කරනවා, තද වෙනවා වගේ කැක්කමක් දැනෙනවා නම්, වේදනාව බෙල්ල දිගේ හෝ අත දිගේ විහිදෙනවා නම්, වමනේ යාම අධික දහඩිය දැමීම වගේ ලක්ෂණ තියෙනවා නම් ඔයා මුලින්ම කරන්න ඕනේ දේ තමයි ඇම්බියුලන්ස් එකට ඉක්මනින් කෝල් කරන එක. එහෙම නැත්නම් රෝහලට ඉතා ඉක්මනින් යන්න පුළුවන් තරම් කිට්ටුවකින් නම් ඉන්නේ. පෞද්ගලික වාහනයකින් රෝගියාව ඉතා ඉක්මනින් රෝහලට අරගෙන යන එක. ඊළඟ රටේ එනකන් රෝගියාව සංසුන් කරවලා එයා කරමින් හිටපු වැඩේ නවත්තලා රෝගියාව විවේකයෙන් තියන්න ඕන. රෝගියාට පහසු ඉරියව්වක වාඩි වෙලා හෝ වැතිරිලා ඉන්න පුළුවන්. රෝගියා මීට කලින් පපුවේ වේදනාවට බෙහෙත් ගත්ත කෙනෙක් නම් වෛද්‍යවරයා විසින් එයාට පපුවේ වේදනාව අඩු වෙන්න දිවයට තියාගන්න පෙත්තක් දීලා තියෙන්න පුළුවන්. එහෙම තියෙනවා නම් ඒ පෙත්ත රෝගියාට දෙන්න. ඒ වගේම කලින් heart attack එකක් හැදිච්ච රෝගියෙක් නම් වෛද්‍යවරයා විසින් ලබා දුන්නු ඇස්ප්‍රින් කියන බෙහෙත රෝගියා ළඟ තියෙන්න පුළුවන්. රෝගියාට මේ පෙත්තක් දෙන්න. මේ පෙත්ත ගිලීමට වඩා සැපීමෙන් ඉක්මනින් ඇඟට අවශෝෂණය වෙනවා. heart attack එකක් හැදිච්ච කෙනෙක් වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් වැදගත්ම දේ තමයි ඒ කෙනාව පුළුවන් ඉක්මනින් රෝහලකට යොමු කරන එක. ඒකට හේතුව තමයි රෝගියාගේ හදවතට රුධිරය ලබා දෙන වාහිනී රුධිර කැටයක් නිසා සම්පූර්ණයෙන් අවහිර වෙලා නම් ගත වෙන හැම මිනිත්තුවක් ගානෙම රෝගියාගේ හදවතේ සෛල විනාශ වෙන එක. මේ වගේ රෝගියෙකුට ලබා දෙන ප්‍රතිකාරය වෙන රුධිර කැටිය දිය කිරීමේ ප්‍රතිකාරය ලබා දීම ඉක්මන් වෙන තරමට රෝගියාගේ ජීවිතය බේරගන්න තියෙන හැකියාව වැඩි. තවත් කෙනෙක්ගේ වටිනා ජීවිතයක් බේරගන්න පුළුවන් මේ වැදගත් පණිවිඩය හැමෝටම ෂෙයා කරන්න අමතක කරන්න එපා. heart attack එකක් හැදෙන එක වළක්ව ගන්නේ කොහොමද කියලා අපි අපේ ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. මීට අමතරව ඔයාලට තියෙන සෞඛ්‍ය ගැටලු මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න.